මොකද වෙන්නේ අර කැන්ඩල් ලයිට් එකේ තියෙන රොමැන්ටික් ගතිය සම්පූර්ණයෙන්ම නැති කරනවා. කොහොමද ඉතින් කට්ටිය? කොච්චර වීඩියෝ නොකරත් දාලා යන්න නැතුව ඉඳලා වීඩියෝ එකක් දාපු ගමන් ඉතින් බලන එක ගැන නම් පුදුම සතුටක් තියෙන්නේ. පහුගිය දවසේ Facebook එකේ ගෲප් එකක ප්‍රශ්නයක් අහලා තිබ්බා. දවල් 2ට තියෙන වෙඩින් එකක අවුට්ඩෝර් වෙඩින් එකක ෂූට් එක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඇත්තටම අයිඩියාස් අහලා තමයි ප්‍රශ්න දාලා තිබ්බේ. හැබැයි ගොඩක් අය මේකට කියලා තිබ්බේ ඇයි දෙකට වෙඩින් එකක් ගන්න? වෙඩින් එකේ වෙලාව වෙනස් කරගන්න වෙන ගන්න වෙලාවක් තිබ්බෙම නැද්ද? දෙකට මේ වෙඩින් එක උදේ ගන්න. එහෙම නැත්නම් ග්‍රීන් ස්ක්‍රීන් බෑග්ග්‍රවුන්ඩ් එකක වෙඩින් එක ෂූට් කරලා පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක රිප්ලේස් කරනවා. ඔය වගේ එක අයිඩියාස් දීලා තිබ්බා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. සාමාන්‍යයෙන් කිසිම වාහනයක් නැති හොඳට කාපට් කරපු පාරක ඩ්‍රයිව් කරන්න පුළුවන් කියන එකෙන් කියවෙන්නේ නැහැ. ඔයා හොඳ ඩ්‍රයිවර් කෙනෙක් කියලා. හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න නම් ඕන ටෙරේන් එකක ඕන පාරක ඕන වාහනයක් ඕන කන්ඩිෂන් එකක් යටතේ ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නේ. ඉතින් ෆොටෝග්‍රැෆර් කියන්නේ ඒ වගේ දෙයක්. ඉතින් අපිට ඒ කියන්නේ ෆොටෝග්‍රැෆර්ට ෂූට් කර මට කියන්න බෑ. මම ෂූට් කරන්න දන්නේ උදේට විතරයි. දවල් නෝට ලයිට් වැඩි ලයිට් එක ෂූට් කරන්න මන් දන්නේ නැහැ. ඒක නිසා මට ෂූට් කරන්න බෑ. එහෙම නැත්නම් මට ෂූට් කරන්න පුළුවන් හොඳට එළිය තියෙන වෙලාවක විතරයි. කළුවර වෙද්දී ෂූට් කරන්න බෑ. ඒ නිසා ඕගොල්ලන්ගේ ඉවෙන්ට් එක උදේට ගන්න. හොඳ එළිය තියෙන වෙලාවක ගන්න. හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ගොඩක් ඇක්ටිවිටීස් වෙන ඉවෙන්ට් එකක් මට ෂූට් කරන්න බෑ. මිනිස්සු එහා මෙහා යනවා නම් ෂූට් කරන්න බෑ. මිනිස්සු එක තැන ඉන්න ඕනේ. එතකොට තමයි මට ෂූට් කරන්න පුළුවන්. එහෙම තමයි මම ෆොටෝග්‍රැෆි දන්නේ කියලා. එහෙම කියන්න බෑ. මොකද හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් ඉවෙන්ට් එකේ හැටියට ඉවෙන්ට් එක තියෙන තැනට ගිහලා ඉවෙන්ට් එක ෂූට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ෆොටෝග්‍රැෆර්ට ඕන විදිහට ඉවෙන්ට් එක ගන්නවා කියන එක අපි මේ ගොඩක් හදාගත්තු දෙයක්. වෙඩින්ග්ස් උනත් දැන් ගොඩක් වෙන්නේ ෆොටෝග්‍රැෆර්ට ඕන විදිහට වෙඩින් එක යන්නේ. ඒ කියන්නේ ඒකනේ සමහර වෙලාවට දෙතුන් පාරක් බුලත් දෙන්න වෙනවා, දෙතුන් පාරක් මුදුමාරු කරන්න වෙනවා, දෙතුන් පාරක් ඇඳුම් සාරිය අඳින්න වෙනවා. මේක වෙන්නේ මේ ෆොටෝග්‍රැෆර්ට ඉවෙන්ට් එක මොමන්ට් එක කැප්චර් කරගන්න බැරි වුණාට පස්සේ ඉතින් තුන් පාරක් විතර මුද්ද දාන්න වෙනවා පෝරුව උඩ. ඉතින් මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් ඒ ඕනම කන්ඩිෂන් එකක් යටතේ ෂූට් කරන්න රෙඩි වෙලා ඉන්න ඕනේ. ඉතින් මම මේ කමෙන්ට් එක ඒ පෝස්ට් එකට දැම්මා. ඉතින් මට හිතුණා වීඩියෝ එකකින් මේ ගැන කියන්න. දැන් මේ වගේ වෙලාවකදී මේ ප්‍රශ්නේ අහන්න හේතුව තමයි දවල් 2 කියලා කියන්නේ ගොඩක් සැර අවුවක් තියෙන වෙලාවක්. ඉතින් සැර අවුවක් තියෙන වෙලාවකදී ගොඩක් වෙලාවට කැමරාවේ ඩයිනමික් රේන්ජ් එක හරියට පාලනය කරේ නැත්නම් ෆොටෝස් ක්ලිප් වෙනවා. එහෙම නැත්නම් ඕවර් එක්ස්පෝස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මම ඩයිනමික් රේන්ජ් යන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ගිහිල්ලා බලලා ඉගෙන ගන්න මොකද්ද ඩයිනමික් රේන්ජ් එක සහ මොනවද ඒකට දෙන උත්තර කියලා. දැන් මේ වගේ කන්ඩිෂන් එකක් යටතේ ඒ කියන්නේ මේ දවල් 2 වගේ හොඳ සැර හාෂ් අවුවක් තියෙන වෙලාවක අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි බේසික්ස් තේරුම් ගත්තොත් අපිට එන්වයරන්මන්ට් එකට හැදෙන එක හරි ලේසි. ඒ කියන්නේ මොකද්ද? බේසික් කියලා කියන්නේ මම ගොඩක් වීඩියෝ වල කියලා තියෙනවා ෆොටෝග්‍රැෆි කියලා කියන්නේ අඳුර සහ ආලෝකය අතර තියෙන ගනුදෙනුවක්. ඒ කියන්නේ ආලෝකයේ අඩු වැඩි කිරීම තමයි ඇත්තටම ෆොටෝ එකක වෙන්නේ. ආලෝකයේ බිඳුවට අඩු කරත් අඳුරයි. එතකොට අපිට කිසිම දෙයක් පේන්නේ නැතර ෆොටෝ එකක් ගන්න බෑ. ඒ වගේම තමයි ආලෝකයේ උපරිම තීව්‍රතාවයට ගෙනිච්චත් එහෙම කැමරාවට ඒ ඩීටේල් කැප්චර් කරගන්න බෑ. ඉතින් මේ ආලෝකය පාලනය කරන එක තමයි කරන්න තියෙන්නේ. දැන් ඔය බේසික් එක දන්නව නම් මේ ප්‍රශ්නෙට උත්තරේ හරි සරලයි. හිතන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ දැන් ආලෝකය පාලනය කරන්න නෙවෙයි. දැන් අපිට තියෙන දවල්ට ඔය හාෂ් වෙලාවට තියෙන ආලෝකය තමයි අවුව. මේ අවුව කොහොමද පාලනය කරගන්නේ? ඔන්න ඕක තමයි කරන්න තියෙන දේ. දැන් සමහර වෙලාවට මම දැක්ක උත්තර දීලා තියෙනවා ස්ට්‍රෝබ් එකක් ගෙනහිල්ලා මේ බ්‍රයිට් අපිට ගන්න සබ්ජෙක්ට් එකව එක්ස්පෝස් කරගන්න කියලා. ඒක හොඳයි. ඒක හොඳ උත්තරයක්. මොකද වෙන්නේ ලොකු ආලෝකයක් ආවට පස්සේ අර මූණු මේ ඇස් යට මේව ඔක්කොම අඳුර වෙනවා. එතකොට මේ පැත්තෙන් ෆිල් ලයිට් එකක් දීලා අපිට ඒ කතාව හදාගන්න පුළුවන්. හැබැයි මතකයිනේ අපේ ෆන්ඩමෙන්ටල් එක අපේ බේසික් එක ආලෝකය පාලනය කිරීම. එතකොට සරලව කරන්න පුළුවන් දෙයක් තියෙනවා. හොඳ සුදු රෙද්දක් සුදු සාරියක් කියන්නකො. සුදු සාරිය දෙක තුනක් අරන් ගිහිල්ලා දෙතුන් දෙනෙක් අරගෙන ෆොටෝ එක ගන්න වෙලාවට සාරිය උඩින් ඒ කියන්නේ සාරිය ඉර එන පැත්තට සාරිය ඇල්ලුවා නම් හොඳට මේ ඉරේ එළිය ඒකෙන් සොෆ්ට් කරලා තමයි ඇතුළට ගන්න. ඔය කියන්නේ සොෆ්ට් බොක්ස් එකක වෙන දෙයක්ම තමයි. ඉතින් ඒක තියෙන තත්ත්වය යනවා සාරි දෙකක් එක උඩ තියලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි සාරියක් මේ දෙකට නවල වෙන්න පුළුවන්. ඒක Taman තේරුම් ගන්න. හැබැයි ඉතින් සාරි 3-4ක් අරගෙන ඒකට පොඩි ටීම් එකකුත් අරන් ගියා නම් සෑහෙන්න දෙයක් කරගන්න පුළුවන්. හැබැයි මේ සාරි අල්ලද්දී පරිස්සම් වෙන්න ඕනේ. සමහර සාරි වලින් අර පොඩි මේ රිෆ්ලෙක්ෂන් එකක් හැදෙන්න පුළුවන්, ෂැඩෝස් හැදෙන්න පුළුවන්. ඒක තමයි ඉතින් තමන්ගේ එක්ස්පීරියන්ස් එක. මේක ඉතින්ලා කරලා බලන්න පුළුවන්. වෙඩින් එකක් එනකම් බින්න ඕනේ නැහැ. මේක වැඩ කරලා බලන්න. හොඳ දවල් 12ට මොඩල් කෙනෙක් අරන් ගිහලා සාරියකින් කවර් කරලා ෂූට් කරලා බලන්න. ඒක එකක්. දෙවෙනි එක තමයි මම කියලා දෙලා තියෙනවා STR කියලා ටෙක්නික් එකක්. STR ටෙක්නික් එක කියන්නේ shoot to the right ටෙක්නික් එක. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට බලන්නේ ෆොටෝ එකේ
ෂූට් කරලා අපිට LCD ඩිස්ප්ලේ එකෙන් බලලා තීරණය කරන්න බෑ ඒ වෙලාවට. මොකද ලොකු සැර අවුවක් තියෙන හින්දා අපිට LCD ඩිස්ප්ලේ එකෙන් හරියට පේන්නේ නැහැ. එතකොට අපිට වෙන්නේ අර ෂූට් ටු ද රයිට් කියන ටෙක්නික් එකට යන්න. ඒ කියන්නේ අපි ෂූට් කරලා හිස්ටෝග්‍රෑම් එකේ බලන්න ඕනි කොයි පැත්තද එක්ස්පෝස් වෙලා තියෙන්නේ කියලා. පුළුවන් තරම් දකුණු පැත්තේ හිස්ටෝග්‍රෑම් එකේ ඩීටේල් තියාගත්ත තරමට අපිට ෆොටෝ එකේ හොඳ ඩීටේල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මේක ජෙනරල් ටෙක්නික් එකක් වුණාට මේ දවල් 12 ඒ කියන්නේ මේ වගේ හාෂ් තැනක ෂූට් කරද්දී මේක මතම ඩිපෙන්ඩ් වෙන්න බෑ. මොකද ක්ලිප් වෙන්න පුළුවන් ෆොටෝ එක. ඒ නිසා හොඳම දේ තමයි අපි අපේ තව ටෙක්නික් එකක් තියෙනවා protect the light කියලා. ඒ කියන්නේ bright environment එකේ තියෙන දේවල්, bright environment එකේ තියෙන detail protect වෙන විදිහට exposure එක හදාගන්න. එතන අනිවාර්යෙන් අනිත් පැත්ත under expose වෙනවා. හැබැයි ඒ under expose වෙද්දී අපිට ඒක raw වලින් shoot කළා ඒක recover කරන්න පුළුවන්. ඒ නිසා ඊළඟ ටිප් එක තමයි අනිවාර්යයෙන්ම raw shoot කරන්න. JPG shoot කරන්න එපා. right අනිවාර්යයෙන්ම raw shoot කරන්න. එතකොට අර expose කරලා මේ ඒ කියන්නේ අපි detail ටික protect කරාම light එකේ තියෙන detail එක protect කරගත්තාට පස්සේ අපිට අර ලැති වෙන මේ detail ටික අපිට recover කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට post processing වලදී. ඒක තව එක ටෙක්නික් එකක්. ඉතින් තව මේකට කියන ගොඩක් ටෙක්නික් තියෙනවා. HDR shoot කරන්න එහෙම නැත්නම් කැමරා එකේම තියෙනවා මේ bracketing features මේව use කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් තේරුම් ගන්න ඕන දේ තමයි පාලනය කරන්න ආලෝකය. ආලෝකය පාලනය කරන ක්‍රමයක් හොයාගන්න. එහෙම නැත්නම් තව ලොකු බෝඩ් එකක් අරන් කියලා Regiform බෝඩ් එකක් වගේ පොඩි shadow එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපේ speed light එකෙන් cover කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේක ඔක්කොම ඔළුවේ තියාගෙන ගියාට එක දවසින් මේක කරන්න බෑ. වෙඩින් එකටම යන්න එපා. ඒ නිසා මේ වගේ challenges එන්න පුළුවන් කියලා හිතනවා නම් photography වල experiment කරන්න ඕනේ නම් photography වල මේ දේවල් කොහොමද handle කරන්න කියලා දැනගන්න ඕන නම් සාමාන්‍ය දවසක වෙලාවක් තියෙන වෙලාවක කෙනෙක්ව අරගෙන ගිහිල්ලා මේක කරලා බලන්න. මේක කරලා ගත්තට පස්සේ ඕනම environment එකකට shoot කරන්න පුළුවන්. දැන් දවල් 12ට නෙමෙයි. ඊළඟට try කරන්න රෑ කැන්ඩල් ලයිට් වගේ තියෙන ඉවෙන්ට් එකක දැන් උතන ප්‍රශ්නයක් තියෙනනේ. අපි හිතමු ඉටිපන්දම් පත්තු කරලා කාට හරි ඉවෙන්ට් එකක් කරන්න ඕන. ලස්සන පොඩි රොමැන්ටික් ඩිනර් එකක් තියෙනවා. ඒක මේ කැන්ඩල් ලයිට්ස් වලින් තමයි ලයිට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට ගිහිල්ලා කියන්න බෑ මට ෆොටෝ ගන්න බෑ කැන්ඩල් ලයිට් වලින් ගන්න මේ ගේන්න ස්ට්‍රෝබ් කියලා. ඔයා ගිහලා ස්ට්‍රෝබ් දාලා ෂූට් කරාට පස්සේ මොකද වෙන්නේ? අර කැන්ඩල් ලයිට් එකේ තියෙන රොමැන්ටික් ගතිය සම්පූර්ණයෙන්ම නැති කරනවා. right හරි ඒගොල්ලෝ ඕන ඉටිපන්දම් එළියෙන් ඒකෙන් මූණ ලයිට් වල ඒක ගන්නනේ සම්පූර්ණයෙන් මේක කිල් කරනවා ඔයා ගිහිල්ලා ෆ්ලෑෂ් එකක් ගැහුවොත් එහෙම එතකොට අර ෆොටෝ එකේ ඒගොල්ලන්ගේ ඉවෙන්ට් එකේ තිබිච්ච ෆීලිං එක ෆොටෝ එකට එන්නේ නැහැ ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා ඒ නිසා try කරන්න කැන්ඩල් ලයිට් එකෙන් කොහොමද ෂූට් කරන්නේ කොහොමද ඒකෙන් එළිය හදන්නේ අපි කොහොමද බෑග්ග්‍රවුන්ඩ් අපිට බෑග්ග්‍රවුන්ඩ් එක ලයිට් කරගන්න ඕනේ අර කැන්ඩල් ලයිට් එකෙන් එන ලයිට් එක විදිහට soft yellow light එකක් background එකට හදන්නේ කොහොමද මේ වගේ දේවල් ඉගෙන ගන්න මේක try කරලා බලන්න බලපු තරමට වැඩේ කරදාගෙන ලේසි ඉතින් එහෙනම් මේ අදට ගිහිල්ලා එන්නම් මේ ටික කරලා බලලා රිසල්ට්ස් තියෙනවා නම් කියන්න පුළුවන් නම් මට page එකට දෙවන්න ඔයගොල්ලෝ එහෙම කරලා බලලා දවල් 12ට shoot කරලා පුළුවන් නම් ෆොටෝ හදයක් කරන් page එකට දෙවන්න මට කියන්න පුළුවන් දෙයක් තියෙනවා මම කියන්නම් ඒ ෆොටෝ ගැන ගිහිල්ලා එන්නම්